ළමයි ඕගොල්ලන්ට ගෙසින් ටික ගැන කතා කරන්න කලින් මෙන්න මේ දේ කියන්නම්. දැන් මේවා ගෙසින්නේ. එතකොට මේක ළමයි මේ පේපර් එකක් A level පේපර් එකක් හොරකම් කරලා හොර වැඩක් කරන දෙයක් නෙමෙයි. තේරුණාද? ඕගොල්ලන්ට උනත් ගෙස් කරන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඕගොල්ලෝ ගෙස් කරන එකයි තව කෙනෙක් ගෙස් කරන එකයි ඒක එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන් එක හේතුවක් තමයි ළමයි අත්දැකීම් කියන දේ. අත්දැකීම් එක්ක තමයි මේ දේවල් වෙන්නේ. තේරුණාද? ඉතින් මේ ගෙසින් වලදී ළමයි දැන් හිතන්නකො සමහර තැන්වලදී මම කියන්න පුළුවන් MCQ එකක් මෙතනින් එන්න පුළුවන්. මේ තැනින් MCQ එකක් එන්න. එතකොට සමහරලාට ඒක පේපර් එකේ ඒ ප්‍රශ්නෙම ස්ට්‍රක්චර්ස් එකක් ඇවිල්ලා තියෙනවා. හරිද? ඉතින් ඒක ඔයගොල්ලන්ට සපෝට් එකක්නේ. ඔයගොල්ලන්ට MCQ ළමයි මේ කියන දේවල් MCQ ද ස්ට්‍රක්චර්ස් ද එසේද කියලා කිව්වොත් මම දාලා තියෙනවනේ. හැබැයි ඕගොල්ලෝ ඒ කොටස සම්පූර්ණයෙන් හොඳට බලන්න ඕනේ. ඒ කියන්නේ මේක MCQ එකටත් ඔයාලා ලෑස්ති වෙන්න ඕනේ, ස්ට්‍රක්චර්ස් එකටත් ලෑස්ති වෙන්න ඕනේ, එසේ එකටත් ලෑස්ති වෙන්න ඕනේ. හරිද? එහෙම තමයි ළමයි එක්සෑම් එකක් කරන්න පුළුවන් වෙන්නේ. MCQ එකට අමුතු විදිහකට පාඩම් කරන්න, ස්ට්‍රක්චර්ස් එකට තව විදිහකට පාඩම් කරන්න, එසේ එකට තව විදිහකට එහෙම එකක් නැහැ. පාඩම් කරන දේ මේ වෙලාවේ හොඳට පාඩම් කරන්න. තේරුණාද? එතකොට මම මුලින්ම ඕගොල්ලන්ට ප්‍රශ්න ටික කියන්නම්. ප්‍රශ්න ටික කිව්වට පස්සේ ඕගොල්ලන්ට මම ප්ලෑන් එකකුත් දෙන්නම්. තේරුණාද? මේකට අදාළව ප්ලෑන් එකකුත් දෙන්නම්. නැත්තම් මට පුළුවන් ළමයි එකපාරම ඔයගොල්ලන්ට මේක කෙලින්ම අරගෙන යන්න ප්ලෑන් එකට අරන් යන්නත් පුළුවන්. මම මෙතනදී නිකන් ඔයගොල්ලන්ට පෙන්නගෙන යන්නම්. පෙන්නගෙන ගිහිලා ප්ලෑන් එකේදී කතා කරගෙන යන්න. හරිද? එතකොට ඔන්න බලන්න ඔයගොල්ලන්ට දැන් ප්‍රශ්න ටික පෙනෙයි. යුනිට් 1 වලින් ගත්තාම ප්‍රශ්න 3ක් දීලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් දන්නවනේ යුනිට් 1 වලදී ගත්තාම එසේ ප්‍රශ්නයක් එන්නේ නැහැ කියලා. ඒතර යුනිට් 2 වලදී ගත්තාම බලන්න මෙතන ප්‍රශ්න 15ක් ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ මේ 15 කියලා කියන්නේ මේ රචනා ප්‍රශ්නම නෙමෙයි. මෙතන ගත්තාම MCQ තියෙනවා, ස්ට්‍රක්චර්ස් තියෙනවා, එසේ තියෙනවා. ඒ ඔක්කොම මේ එකතුවක් විදිහට තමයි මේ 15ක් දීලා තියෙන්නේ. ඒ කියන්නේ සමස්ත පැය 5ක පේපර් එකට අදාළවයි මේ දීලා තියෙන්නේ. තේරෙනවද? අපි බලමු ඊට පස්සේ ඔය වෙන කරලා කතා කරමු. තුන්වෙනි පාඩමේදී ගත්තාම ළමයි තුන්වෙනි පාඩමේදී ප්‍රශ්න 7ක් ඕගොල්ලන්ට දීලා තියෙනවා. මේ බලන්න ඕගොල්ලන්ට ප්‍රශ්න 7 බලා ගන්න පුළුවන්. මම එක එකට කතා කරනවනේ ඉස්සරහට. හතරවෙනි පාඩමට ගියාට පස්සේ ළමයි හතරවෙනි පාඩමේදී ප්‍රශ්න 9ක් දීලා තිනවා. ආයි මම වෙනම තව දෙකක් මෙන්න මේ දෙකක් පොඩ්ඩක් බලන්න කියලා කතාවක් කියලා තිනවා. හරිද? එතකොට ඔක්කොම ගත්තාම නිකන් 10ක් 11ක් වගේ වෙන්න හිතලා තියෙනවා. පස්වෙනි පාඩමේදී ගත්තාම පෝෂණයෙන් 4ක් දීලා තිනවා, රුධිර සංසරණයෙන් 6ක් දීලා තිනවා, ශ්වසනයෙන් 3ක් දීලා තිනවා, ප්‍රතිශක්තියෙන් 3ක් දීලා තිනවා, බහිස්රාවයෙන් 2ක් දීලා තිනවා, ස්නායු හෝමෝන වලින් 3ක් දීලා තිනවා, ප්‍රජනනයෙන් 2යි, අස්ථි වලින් 4ක් දීලා තිනවා. ඔන්න ඔය ටික තමයි අර ඕගොල්ලෝ මං කිව්වනේ මේ කොටස් දෙකකට දෙන්නේ කියලා. paid version එක. ඒ කියන්නේ ඕගොල්ලෝ ජුනි මාසේ තේරෙනවද? තාම යන්නේ මැයිනේ. පස්වෙනි මාසෙනේ. ජුනි මාසේ පළවෙනිදා ඉඳන් වැඩ කරන්න ඕනේ මෙන්න මේ ප්ලෑන් එකට. ජුනි මාසේ අවසන් වෙද්දී තේරෙනවද? ජුනි මාසේ අවසන් වෙද්දී ඔයා මෙන්න මේ කියලා දෙන සම්පූර්ණ දේවල් ටිකම ආවරණය කරගන්න ඕනේ. තේරෙනවද? ඒතර මං කිව්වා මුලින්ම ඕගොල්ලෝම විශ්වාස කරන්න මේ වැඩපිළිවෙල විශ්වාස කළා ඔයගොල්ලෝ මේ වැට්ටික් කරගෙන යන්නයි ඕනේ. තේරෙනවද? නැත්තම් නිකන් ඔහේ අනේ මේ කියලා එහෙම වැනි වැඩ කරන්න එපා. හරි. ඔන්න අපි මේකේ ප්ලෑන් එක මම හදලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ බලන්න පුළුවන් මේකේ ගත්තාම පළමු සතිය කියලා ඔයගොල්ලන්ට තියෙනවා පේන්න. මේ පළමු සතියේ ගත්තාම ඒතකොට දවස් 7ක් තියෙනවනේ. ඒකෙන් ගත්තාම පළවෙනි දවස. ඒ කියන්නේ පළවෙනි දිනය. ජූනි පළවෙනිදා. ඒකේ ගත්තාම ඔයගොල්ලෝ වෙන් කරන්න ටයිම් එකක් දීලා තියෙනවා. මෙන්න මේ පැය 3ක කාලයක් ඔයගොල්ලෝ ඇතුළත මේ වැඩේ කරන්න ඕනේ. තේරෙනවද? එතකොට පැය 3ක කාලය ඇතුළත මෙන්නයි මට කිසි ප්‍රශ්නයක් නැහැ මේ පැය 3ක් ඔයගොල්ලෝ තව බෙදා ගන්නවා නම් පැය සෙට් 3කට හරි එක දිගට පැය 3ක් අල්ලන්න පුළුවන් ළමයා එක දිගට පැය 3ක් ඇල්ලුවා එහෙම බැරනම් පැය හරි එහෙම පැය දෙකේ සෙට් එකකුයි පැය සෙට් එකයි නියම කරා ඒක පොඩ්ඩක් නැතේ තියෙනවා ඒක කිසි ප්‍රශ්නයක් නැහැ එතකොට පළවෙනි දවසේ අර පැය 3 ඔයගොල්ලෝ ගන්න ඕනේ උද්දීපිතාව හා සමායෝජනය කියන දේ බලන්න ඒ අර්ථ දැක්වීම තියෙනවනේ ඒක පොඩ්ඩක් බලා ගන්න. අනුවර්තනය කියන දේ අර්ථ දැක්වීම ඒ උදාහරණ ඒවා බලා ගන්න. ඒතර මේවට මේ මහා පතරංග ජාතක වගේ දේවල් නෙමෙයිනේ. පොඩි දේවල්නේ. ඒතර මේකට මහා ලොකු වෙලාවක් යන දෙයක් නෙමෙයි. ඊට පස්සේ ජෛව සංවිධාන දූරාවලිය. පොඩක් ආයි බලන්න ළමයි ජෛව සංවිධාන දූරාවලිය අනුපිළිවෙලින් එක වචනයක්වත් නෑර
හොඳට බලන්න. සමහර විට ඕගොල්ලෝගේ පන්තියේ දීලා තියෙන ජෛව සංවිධාන දූරාවලි අනුපිළිවෙල වචන හරිය වැරදිලා ඇති. එක අකුරකින් හරි වැරදිලා ඇති. ඒ නිසා හොඳම දේ තමයි යන්න සම්පත් පොතට. තේරෙනවද? සම්පත් පොතේ තියෙන ඒ අනුපිළිවෙල වචනයන් නෑර හොඳට පොඩ්ඩක් බලා ගන්න. තේරෙනවද? ඒක ඔන්න විශේෂ දෙයක්. ඊට පස්සේ ජලයේ භෞතික ගුණ මෙන්න මේකට පොඩි වෙලාවක් යනවා වැඩිපුර. තේරෙනවද? වැඩිපුර වෙලාවක් යනවා. ඒතර ඔයගොල්ලෝ මේ තුන මේ 1 2 3 පාඩම් කරන්න ලොකු වෙලාවක් යන්නේ නැහැ. උද්දීපිතාව හා සමායෝජනයේ අනුවර්තනයේ ජෛව සංවිධාන දූරාවලිය කියන එකට එච්චර ලොකු වෙලාවක් යන්නේ නැහැ. නමුත් ජලයේ භෞතික ගුණ 4 ඒ සම්බන්ධව හොඳට පාඩම් කරගන්න ඒ ටික පොඩ්ඩක් හොඳට බලා ගන්න. කියන්නේ මේ ජලය ගැන හොඳට බලා ගන්න. තේරෙනවද? MCQ ස්ට්‍රක්චර්ස් එක කියලා මම දාලා තියෙන්නේ. පොලිසැකරයිඩ්. තේරෙනවද? පොලිසැකරයිඩ් ගැනත් MCQ ස්ට්‍රක්චර්ස් එකේ පාර්ට් එක පැත්තට මම දාලා තියෙනවා. ඒ කියන්නේ ළමයි මෙතන පොඩ්ඩක් ඔය කාබෝහයිඩ්‍රේට් කියන සම්පූර්ණ කොටසම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් නම් හොඳයි. හරිද? මම මෙතනම ලියන්නම් කාබෝහයිඩ්‍රේට්. හරිද? මෙතන කතාව කාබෝහයිඩ්‍රේට්. හරිද? කාබෝහයිඩ්‍රේට් කියන සම්පූර්ණ එකම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඇත්තටම ළමයි ඔයගොල්ලන්ට කාබෝහයිඩ්‍රේට් මහා ලොකු අමාරුවක් වෙන්නේ නැහැ. මොකද ඔයගොල්ලෝ වැඩ කරපු මුල්ම කාලේ පාඩම් කරපු දේවල් මේ. කියන්නේ ඔයගොල්ලෝ A level වලට ආපු මුල්ම කාලේ වැඩ කරපු පාඩමන්නේ දෙවෙනි පාඩම කියලා කියන්නේ. නිසා මම නම් දකින්නේ මේක අමාරු කොටසක් කියලා. තේරෙනවද? මේක මේ කාබෝහයිඩ්‍රේට්ත් එකතු කරලා මේකට හුදුවටම පැය 3ක් ඇති. එහෙනම් පැය 3ක කාලයකදී ඔන්න මේ ඔයගොල්ලෝ මේ රතු පාට තිතක් වගේ තිතක් මන් නෙමේක. හරිද? ඒක දාලා තියෙන්නේ මේ රචනා ප්‍රශ්නයක් කියන තැන්වලදී තමයි ඒක දාලා තියෙන්නේ. මේ අතරදී ඕගොල්ලන්ට හිතෙන්න පුළුවන් නෑ මේක නෙමෙයි මෙහෙම තැනකින් එන්න මට පුළු ඉඩ තියෙ ඒ පේපර් එකට ඉඩ තියෙනවා. කරුණාකරලා මේ කොටස බලන්න. තේරුණාද? සමහර වෙලාවට ළමයි අපි දන්නේ විශ්වයෙන් පණිවිඩ වෙනවා වෙන්න පුළුවන් ඕගොල්ලන්ට. ඒතකොට ඒ දෙයට තමන්ගේ හිත කියන දෙයට අවධානය දෙන්න. තේරුණාද? ඔන්න මෙන්න මේ දේවල්. දැන් ආයි මට මැසේජ් දාලා අහන්න එපා මේකෙන් එන්න පුළුවන්ද මේකෙන් එන්න පුළුවන්ද මේකෙන් එන්න පුළුවන්. ඕනේ තැනකින් එන්න පුළුවන් ළමයි. තේරුණාද? අහපු දෙයක් ආයි අහන්නත් ඉඩකඩක් තියෙනවා පේපර් එකේ. එහෙම කොහෙවත් ලියලා නැහැනේ පේපර් එක ඇතුලේ මේ අහපු දෙයක් ආයි අහන්නේ නැහැ. තේරෙනවද? නීතියක් දාලා නැහැ. ඒ නිසා ඕනේ තැනකින් එන්න පුළුවන්. මේ තමයි ළමයි මේ වෙලාවේ මට හිතෙච්ච දේවල් ටික. මෙන්න මේ තැන් වලින් එන්න පුළුවන් කියලා. හරිද? ඔන්න දැන් ඕගොල්ලෝ පළවෙනි දවසේ වැඩේ කම්ප්ලීට්. එතකොට මෙන්න මෙහෙමයි. මේ ටික කොලේක ලියාගත්තා. තේරෙනවද? එතකොට ජූනි පළවෙනිදට කලින් දවසේ ඕගොල්ලෝ මේ ටික කොලේක ලියා ගන්න ඕනේ. ඒ කියන්නේ දින පළවෙනි දිනේට අදාළව මේ පහ ලියාගත්තා. ජූනි පළවෙනිදා රෑ ඉවර වෙද්දී ඔයා මේ පහ ඉස්සරහම හරි දාලා නැත්නම් ඔයා මේ ගේම් එක තාම ස්ටාර්ට් කරලා නැහැ. ඔයාට මේ පහ ඉස්සරහින්ම කම්ප්ලීට් කරලා හරි දාන්න පුළුවන් වුණා නම් ඔයා මේ වැඩේ ගොඩ දාලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයා මේ ගේම් එක ඇතුළට එන්ටර් වෙලා තියෙන්නේ. තේරුණාද? මේ අන්තිම සටනක් වගේ වැඩක්. තේරුණාද? ලබන මාසෙට ෆ්‍රී ප්ලෑන් එක දෙනවා. ඒතොර ඒ 6 ඉඳන් 10 වෙනකන් සෙට් එක දෙනවා. ඒ නිසා දැන් මම මේ කියන දෙයට ඔයා කොහේ ගුරුවරයෙක් ගියාද කොහෙන් බයෝ ඉගෙන ගත්තද අඟහරු වලින් බයෝ ඉගෙන ගත්තද ඒ කිසි දෙයක් අදාළ නැහැ. මේ ප්ලෑන් එක වෙනම ප්ලෑන් එකක්. ඔයා කරන් යන දේවල් ටික අතාරින්න එපා කියලා මම කොහෙදවත් කියන්නේ නැහැ. ඒ ටික කරන් යන්න මේ දේවල් ටික පොඩ්ඩක් කරගෙන යන්න. හරිද? මේ කිසිම දෙයක් පාඩම් කරන්න එපා. MCQ එකකට විතරක් පාඩම් කරන්න එපා. ස්ට්‍රක්චර්ස් එකකට විතරක් පාඩම් කරන්න එපා. එසේ එකකට විතරක් පාඩම් කරන්න එපා. කවුරු හරි දෙයක් ඇහුවොත් හොඳට උත්තරයක් දෙන්න පුළුවන් විදිහට පාඩම් කරගන්න. තේරෙනවද? මේ වෙලාවේ පාඩම් කරන්න ඕනේ උපරිමයෙන් පාඩම් කරන්න. එහෙනම් ඔන්න අපි day 1 එක කොට දා ගන්නවා. හරි. අපි යන් දෙවෙනි දවසට. ඒතකොට ජූනි 2 වෙනිදා. හරිද? එහෙනම් දෙවෙනි දවසේදී ඔයාට මම කියලා තියෙනවා පැය දෙකක කාලයක් ගන්න. ඔයාට හිතනවා නම් පැය දෙකක් මදි වගේ කියලා කමන්නේ පැය 3කටත් යන්න. ප්‍රශ්නයක් නැහැ. තේරෙනවද? එතකොට මේකෙදි මම කියනවා ලිපිඩ සම්බන්ධයෙන් සම්පූර්ණ බලන්න. තේරෙනවද? ලිපිඩ සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම බලන්න නෝට් එක. ඒක MCQ වලට ස්ට්‍රක්චර් සෙට් වලට එසේ වලට කියලා වෙන් කරන්න නෙමෙයි සම්පූර්ණයෙන් මේ කොටස ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම බලන්න. ඒතර මම මේකේ දාලා තිනවා තරුවත් මේ රතු තිරක් දාලා තියෙනවානේ. එනේ එසේ පාර්ට් එකකට එන්න පුළුවන් ඉඩකඩක් තියෙනවා කියලා. තේරුණාද? මෙතන ගත්තාම ළමයි මේ අනිත් එකට මෙන්න මේ මෙතනට තිතක් වැටිලා නෑ රතු පාටි. එතන ගත්තාම රතු තිතක් අඳින්නම්. හරිද? මෙතන ගත්තාමත්
මේකත් ඒකට අයිති එකක්. හරිද? මෙතන ඒ කියන්නේ ඒ දෙවනි දවසේ ඔයගොල්ලෝ කරන්න ඕනේ ඊළඟ එක තමයි ළමයි ප්‍රෝටීන වල ව්‍යුහ මට්ටම්. හරිද? ප්‍රෝටීන වල ව්‍යුහ මට්ටම් හොතට බලා ගන්න බන්ධන සම්බන්ධව. ඒවා ඇතිවෙන ඒවට දායක වෙන බන්ධන ටික තියෙන්නේ. ඒ ව්‍යුහයන් නිර්මාණය කරන්න. ඒවා ටිකත් හොඳට අවබෝධය දාගන්න. තේරුණාද? MCQ ස්ට්‍රක්චර්ස් ඒ කියලා දාලා තිනවා. මේකත් එක්ක එකතු කරලා ළමයි. ඒ කියන්නේ ප්‍රෝටීනත් එක්ක එකතු කරලා එන්සයිම් කෑල්ලක් එන්න පුළුවන්. එන්සයිම් වල ඇලොස්ටරික යාන්ත්‍රණ. තේරුණාද? ඒ සෙට් එක බලන්න. තේරුණාද? ඒක හොඳට බලා ගන්න. එතන තිතක් එනවා රතු පාට රචනා කියලා. එතකොට දෙවෙනි දවසේට ඔයගොල්ලෝ මෙන්න මේ දෙක තමයි කම්ප්ලීට් කරන්න තියෙන්නේ. වැඩේ ලොකු ප්‍රමාණයක් තියෙනවා වගේ පේනවාට ළමයි. හැබැයි දවසට ඒ අදාළ දේ කරොත් ඔයගොල්ලන්ට හරි පොඩි දෙයක් විදිහට තමයි මේක යන්නේ. තේරුණාද? එළියෙන් බැලුවොත් ලොකු දෙයක් පේන්න ගන්නවා. ඊට පස්සේ අපි යනවා තුන්වෙනි දවසට. තුන්වෙනි දවසේදී ළමයි RNA ගැන හොඳට බලන්න. තේරුණාද? RNA ගත්තම mRNA, tRNA, rRNA ඒ සෙට් එක බලන්න. සමහර විට මේ RNA එක්ක 7 වෙනි පාඩම එකට මික්ස් කරලා හදලා තියෙන්න පුළුවන්. තේරුණාද? ඒ නිසා RNA සම්බන්ධ හොඳට බලා ගන්න. ආයි කිසිම අඩුපාඩුවක් තියාගන්න එපා. වැඩිපුර තියෙන RNA මොනවද? ඒ සියලු විස්තර. ඒ සියලු විස්තර ටික ඔයගොල්ලෝ බලා ගන්න ඕනේ. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ සම්බන්ධ සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය පරලෝකන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ සම්බන්ධව හොඳට බලා ගන්න. මේකදී ඔයගොල්ලන්ට පේනවනේ ළමයි MCQ ස්ට්‍රක්චර්ස් කියලා වරහන් ඇතුලේ දාලා තියෙනවනේ. මම ආයේ ඕක කියන්නේ යන්නේ නැහැ. ඒක බලා ගන්න. හරිද? එතකොට සමහර විට මේකේ කම්පෙයාර් එකක් විදිහට අහන්න පුළුවන්. පොඩක් කම්පෙයාර් කරන්න කියලා. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ දෙක කම්පෙයාර් කරන්න කියලා අහන්න ඉඩකඩක් තියෙනවා. ඊට පස්සේ තුන්වෙනි දවසේ ඒකේ මම කියලා දෙනවා මේ පැය 4ක කාලයක් ඔයගොල්ලන්ට ගන්න කියලා. මොකද මේ වගුව හොඳට බලා ගන්න ඕනේ. ප්‍රාග්නස්ටික හා සූනස්ටික සෛල අතර තියෙන වෙනස්කම් සම්බන්ධ වගුවක් තියෙනවා. සම්පත් පොතේ වගුව තියෙනවා. ඒ වගුව හොඳට බලා ගන්න. ඒකේ දාලා තියෙනවා මම MCQ ස්ට්‍රක්චර්ස් ඒ කියලා. ඔන්න තුන්වෙනි දවසේදී ඔයා මේ වැඩ තුන කම්ප්ලීට් කරා කියලා කියන්නේ කම්ප්ලීට්. ආයි චුට්ටක් ඉතුරු කරන්න හෙට බලන්න ඒව බෑ. තුන්වෙනි දවසේ ඉවර වෙද්දි මේ වැඩ තුන ඉවර නැත්තම් ඔයා ෆේල්. මේ ගේම් එක ඇතුලේ ඔයා ෆේල්. තුන්වෙනි දවසේ ඉවර වෙද්දි මේ වැඩ තුන ඉවරයක් කරලා තියෙන්න ඕනේ. ආයි කොහෙන් යවුවත් උත්තරයක් දෙන්න පුළුවන් වට්ටමට හදන්න ඕනේ. හරි. හතරවෙනි දවසට ගමන් ළමයි හතරවෙනි දවසේදී මම දීලා තියෙනවා ටිකක් ලොකු වෙලාවක් පැය 4-5ක් විතර කාලයක් ගන්න කියලා. ළමයි මෙන්න මේ ප්‍රශ්නේ මේක බලන්න මේ වරහන් ඇතුළේ මම කියලා තියෙන ළමයි මේ 8 වෙනියට තියෙන එක. ඒ කියන්නේ ඔක අර සම්පූර්ණ ප්‍රශ්න විදිහට එද්දි ළමයි ඒක 8. හරිද? ඔයගොල්ලෝ මේකේ බලන්න පුළුවන් මේ නැත්නම් ඔයගොල්ලෝ බලන්නේ මොකද්ද මේ 8 කතාව කියලා. මේ බලන්න. මේකේ ගත්තාම මේ සම්පූර්ණ සෙට් එකක් විදිහට එද්දි 8. ඒකයි කියලා තියෙන්නේ. හරිද? මේකේ විදිහට ගත්තාම මේ ගොල්ගි උපකරණ, රළුවන්ත ප්ලාස්මීය ජාලිකා, සින්දුවන්ත ප්ලාස්මීය ජාලිකා, ලයිසෝසෝම තේරෙනවද? මෙන්න මේ ටික ළමයි මට නිතර නිකන් ඔළුවට ආවා. මෙන්න මේ ටිකෙන් ප්‍රශ්න එන්න පුළුවන්. තේරෙනවද? එකතු වෙලා හරි මොකක් හරි ක්‍රමයකට ප්‍රශ්න එන්න පුළුවන්. ඒක මට හරියටම කියන්න බෑ ළමයි මොකද්ද කියලා. නිතර ඔළුවට ආපු දෙයක්. හරිද? ඒ නිසා ඔන්න ඔය සෙට් එක හොඳට බලා ගන්න. ඒක කියන්නේ ළමයි බලා ගන්න කියලා කියන්නේ MCQ ස්ට්‍රක්චර්ස් ඒ ඕන එකකට බලා ගන්න. මේ සෙට් එකම පොඩ්ඩක් හොඳට බලා ගන්න. නිතර මගේ ඔළුවට ආපු දෙයක්. ඔය වගේ තව තැනක් තියෙනවා මම පල්ලෙහාදී පෙන්නන්නම්. ඔය විදිහටම ඒක නිකන් එකට ඒ ටික මගේ ඔළුවට එනවා. මෙහෙම එයි කියලා. සෛල සැකිල්ල කශිකා පක්ෂම බහිසෛලීය පූරකය. ඔය සෙට් එකත් ඔයගොල්ලෝ බලා ගන්න ඕනේ MCQ ස්ට්‍රක්චර්ස් ඒ වලට. හරිද? සෛල සැකිල්ල බලන්න හොඳට කශිකා පක්ෂම බහිසෛලීය පූරකය. තේරෙනවද? ඊට පස්සේ සෛල සංදි හෝ මේකෙන් හරි ළමයි ශාක සෛල බිත්ති ගැන ලියන්න හරි එන්න පුළුවන්. මේකේ ගත්තම රචනා වලට දාලා තියෙනවනේ තිත ඒවා ඔයගොල්ලෝ බලා ගන්න. මේ තැන්වලදී ඒක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. හරිද? ඒතර මෙන්න මේ සෙට් එක ඔයගොල්ලෝ බලා ගන්න ඕනේ. ඒකයි මෙතන පොඩි අර වර්ක් ලෝඩ් එක වැඩි. ඒ නිසා තමයි පැය 4-5ක් අතර කාලයක් ගන්න කියලා තියෙන්නේ. ඒ අරගෙන මෙන්න මේ ටික කවර් කරගන්න ඕනේ. මම හිතන්නේ නෑ ඔයගොල්ලන්ට එහෙමත් වැඩි වෙයි කියලා. මොකද මේ පාඩම ඔයගොල්ලෝ වැඩ කරලා තියෙන පාඩම. දෙවෙනි පාඩම කියලා කියන්නේ ඔයගොල්ලෝ අති බහුතරයක් බයෝ ළමයි වැඩ කරලා තියෙන පාඩම. තේරුණාද? ඒකයි. ඔන්න දින 5, ඒ කියන්නේ 5 වෙනි දිනේ කියන එක. පැය 1-2ක් අතර කාලයක් ගන්න කියලා තියෙන අර්බුද පිළිකා ගඩු ගැන බලන්න කියලා තියෙනවා රචනාව එකක් විදිහට. ප්‍රභා පද්ධති ගැන MCQ ස්ට්‍රක්චර්ස් පැත්තෙන් ඒකෙන් දාලා තියෙනවා.
6 වෙනි දිනේ ගත්තාම පැය 2ක් 3ක් 4 කාලයක් දීලා තියෙන ළමයි එතන කියලා තියෙනවා මේ ප්‍රභා ආරක්ෂණය. ඒගොල්ලෝ මතක ඇතිනේ ඒකේ මහා ලොකු පාර්ට් එකක් නෙමෙයිනේ ප්‍රභා ආරක්ෂණය කියලා කියන්නේ. තේරුණාද? එතකොට කැරටිනොයිඩ් වර්ණක ගැන ඒ ටික පොඩ්ඩක් බලාගන්න ප්‍රභා ආරක්ෂණය කියන්නේ මොකක්ද? MCQ ස්ට්‍රක්චර්ස් එක කියලා දාලා තියෙනවා. නිර්වායු සසනය. නිර්වායු සසනයත් ආයි සම්පූර්ණයෙන් බලාගන්න අර ජාතක කතාව කියන්න කටපාඩමින් කියන්න පුළුවන් වගේ බලාගන්න. තේරුණාද? එතිල් මධ්‍යසාර පැසීම, ලැක්ටික් අම්ල පැසීම ඒක කම්පෙයා කරගන්න ඕනේ තැනකින් ඕනේ රෙද්දකින් ඇහුවොත් උත්තරයක් දෙන්න ලෑස්ති පිට ඉන්න. නිර්වායු ශ්වසනය සම්පූර්ණයෙන් බලන්න. හරිද? ශ්වසන ලබ්ධිය. ශ්වසන ලබ්ධියේ ඒකේ අර්ථ දැක්වීම, ඒක සමීකරණයක් විදිහට ලියන විදිය, ඒ උපස්තර මත ශ්වසන ලබ්ධියේ අගය කීයද කියන එක. අන්න ඒ සෙට් එක බලා ගන්න ඕනේ. MCQ ස්ට්‍රක්චර්ස් එක. හරිද? ඔන්න ඔයගොල්ලන්ට එතකොට බලන්න ළමයි මෙන්න මෙච්චර වැඩ ප්‍රමාණයක් කරලත් ඒ සතිය එක දවසක් ඉතුරුයි. ඒ ඉතුරු දවසේ ඕන දෙයක් ඔයා බලා ගන්න. හරිද? මේ ප්ලෑන් එකකින් නැහැ වෙන මොන හරි දෙයක් ඔයා බලා ගන්න වට නිදහස තියෙනවා. ඔන්න අපි යනවා ජුලි මාසේ දෙවෙනි සතියට. දැන් 7ක් ඉවරයි. 14 වෙනකන් සෙට් එකට එන්න හදන්නේ. දිනවලින්. හරිද? ඔන්න දෙවෙනි සතිය ගත්තාම ඔන්න පළවෙනි දවසේ ගත්තාම පැය 3ක් කාලයක් ගන්න කියලා තිනවා. දෙබදුන් සුචි. ළමයි දෙබදුන් සුචි වල පාඩම් කරන්න දෙයක් නැහැනේ. දෙබදුන් සුචියේ තියරි එක අවබෝධ කරගන්නනේ තියෙන්නේ. තේරුණාද? ප්‍රශ්නයක් ඔයගොල්ලන්ට ආවොත් ස්ට්‍රක්චර්ස් එකේ පුරවන්නයි එන්නේ. පොඩ්ඩක් ඒක ආයි පාරක් බලන්න. දෙබදුන් සුචි සම්බන්ධව ඒ ටික පොඩ්ඩක් බලාගෙන ඉන්න නිකන් ආයි පාරක් එකකින් කැරකිලා එන්න පුළුවන් වගේ එකක් තියෙනවා. තේරෙනවද? දෙබදුන් සුචි ගැන බලාගන්න ආයි වරද්දන්න එපා. අවසානයේ එකෙක් ඉතුරු වෙනකන් හැම එකෙන් බෙදාගෙන යන්නනේ තියෙන්නේ. ඒ නිසා ඕක පොඩ්ඩක් හොඳට අවබෝධ කරගන්න. ඒකට ලොකු වෙලාවක් යන්නේ නැහැ. හැබැයි ළමයි මේ ප්‍රෝටිස්ටා රාජධානිය ගැන සම්පූර්ණයෙන් බලන්න ඕනේ. ඒක ටිකක් ලොකු වෙලාවක් යනවා. ඒකයි මේ පැය 3ක් දාලා තියෙන්නේ. මේකට දෙබදුන් සුචියට නම් උපරිම විනාඩි 30ක් ඇති. නැත්තම් විනාඩි 10ක් 15කුත් ඇති. මං කියන්නේ උපරිම විනාඩි 30ක් ඇති. එතනින් එහාට පැය දෙකමාරකම කාලය ළමයි ප්‍රෝටිස්ටා රාජධානියට අවධානය දෙන්න. මොකද ළමයි එතන ඇමීබා පැරමීසියම් එව්ග්ලිනා ඉන්නවා. තේරුණාද? හරිත ඇල්ගාවන්, රතු ඇල්ගාවන්, දුබුරු ඇල්ගාවන්, රන්වන් දුබුරු ඇල්ගාවන්. නැත්නම් ඩයටම්. මෙන්න මේ සෙට් එක ගැන හොඳට බලා ගන්න. මේ සෙට් එක ගැන හොඳට බලා ගන්න. තේරුණාද? ප්‍රෝටිස්ටා රාජධානිය ගැන සම්පූර්ණයෙන් මේ නෝට් එක ඔයා ගාව ඇති. නැත්නම් සම්පත් පොත බලන්න හොඳට අවධානය දෙන්න ඕනි තැන. ඒතර MCQ ස්ට්‍රක්චර්ස් එකේ කියලා දාලා තියෙනවා. හරිද? දෙවෙනි දවසට ආවොත් කියන්නේ මේ දෙවෙනි සතියේනේ. එතන පැය දෙක කාලයක් දීලා තියෙන්නේ බලන්න ළමයි බීජ නොදරන සනාල ශාකවල වැදගත් ලක්ෂණ. හරිද? බීජ නොදරන සනාල ශාකවල වැදගත් ලක්ෂණ හෝ බීජ ශාකවල වැදගත් ලක්ෂණ. හරිද? දැන් දෙකක ඔය නෝට් එකේ ඔක තියෙනවා. ඔය දෙකම හොඳට බලා ගන්න. තේරෙනවද? ඕක හොඳට බලා ගන්න ඕනේ. ඊට පස්සේ නීටෝ ෆයිටර් ගැන පොඩි දෙයක් තියෙන ළමයි නීටෝ ෆයිටර් ගැන ලොකු දෙයක් නැහැනේ. නීටෝ ෆයිටර් ගැන ඒ පුංචි නෝට් එකක් තියෙනවා. අන්නේ පොඩි කරුණු ටික බලා ගන්න. MCQ එකක් වුණත් වෙන්න පුළුවන් මම ස්ට්‍රක්චර්ස් එක කියලා දාලා තියෙන්නේ. ඒක හොඳට බලා ගන්න. තුන්වෙනි දවසේ ගත්තාම පැය 4ක කාලයක් දීලා තිනවා ඇනලීඩා හෝ හා කියලා දාලා තිනවා. ආත්‍රපෝඩා. මේක බලා ගන්න. කෝඩේටා වල ලාක්ෂණික ලක්ෂණ ටික බලා ගන්න. ආවෙස් හෝ මැමේලියා. හා හෝ මැමේලියා. හරිද? ඔන්න ඔය ටික තමයි එතනදී දීලා තියෙන්නේ. ඊට පස්සේ හතරවෙනි දවසේ ගත්තාම ළමයි විභාජක පටක ගැන බලන්න කියලා තියෙනවා. තේරෙනවද විභාජක පටක ගැන? ඒ වගේම ගත්තාම ෆ්ලෝයම් පටකය ගැන ෆ්ලෝයම් පටකය ගැන බලද්දී හොඳට රූප සටහනත් එක්ක අවබෝධ කරගන්න රූප සටහන මතකින් උනත් අඳින්න පුළුවන් මට්ටමට හදාගන්න. තේරෙනවද? ෆ්ලෝයම් පටකය ගැන. ඊට පස්සේ පස්වෙනි දවස ගත්තාම පැය 3යි. ද්විබීජ හා ඒක බීජ පත්‍රයේ ශාක කඳන් වල ප්‍රාථමික ව්‍යුහය ගැන සංසන්දනය කරන්න. ඒක හොඳට බලා ගන්න. ඊට පස්සේ ගත්තාම මෙන්න මේ ටික. ඔන්න මං කිව්වේ අර මට එක දිගට කියවන සෙට් එකක් තියෙනවා කියලා. ආයි අරටුව, එළය, දෘಢ ද්‍රව, මෘදු ද්‍රව, වර්ධක වල ඒ සෙට් එක. තේරුණාද? ඒ සෙට් එකත් හොඳට බලා ගන්න. අරටුව, එළය, දෘಢ ද්‍රව, මෘදු ද්‍රව, වර්ධක වල. ඔය ටික හොඳට බලා ගන්න. ඒ වගේම ගත්තාම පස්වෙනි දවසේදී පූටිකා ගැන සම්පූර්ණයෙන් හොඳට බලා ගන්න ඕනේ. යාන්ත්‍රණ ගැන, ඒ අදාළ සාධක ගැන, උත්සේදනයේ සාධක ඒ සියල්ල බලා ගන්න ඕනේ. තැන් දෙකක තියෙන එකක්.
තේරුණාද ළමයි? කූටිකා සහ උත්සේදනය ගැන සම්පූර්ණයෙන් බලන්න. ඊට පස්සේ 6 වෙනි දවසේදී ගත්තාම මූල පීඩනයයි බිඳුදයයි ගැන. ඒක හොඳට බලන්න ඕනේ. මූල පීඩනයයි බිඳුදයයි ගැන බලන්න. ඒ වගේම 6 වෙනි දවසේ උඩුකුරු ජල පරිවහනයේ රසෝද්ගමනය ගැන බලන්න. ගුරුත්වාවර්තනය හා තුලාශ්ම කල්පිතය. මේ සෙට් එක බලන්න. හරිද ළමයි? ඊට පස්සේ 7 වෙනි දවසේදී ගත්තාම බලන්න පැය 5ක කාලයක් දීලා තියෙන්නේ. ශාක හෝමෝන ගැනත් හොඳට බලා ගන්න ඕනේ. තේරෙනවනේ? ශාක හෝමෝන ගැන හොඳට බලන්න. සෙලජිනෙල්ලා සහ ඇන්තෝෆයිටා වල ජීවන චක්‍ර ටික බලන්න. කසුන් වික්‍රමසිංහ බයොලොජි YouTube channel එකේ ඕගොල්ලන්ට ඒ ජීවන චක්‍ර ටික ඔක්කොම තියෙනවා පිළිවෙලට. එකපාරක් ඒවා ටික හොඳට බලා ගන්න. හරි. ඔන්න අපි යනවා ජුනි මාසේ 3 වෙනි සතියට. හරිද? 3 වෙනි සතියට ගියාට පස්සේ 3 වෙනි සතියේදී ඔයගොල්ලෝ ඒ කියන්නේ පළවෙනි දවසේදී බලන්න ඕනේ මලබද්ධය ගැන බලන්න. මම දාලා තියෙන ළමයි ස්ට්‍රක්චර්ස් එකේ MCQ දී මොකක්ද කියලා. කුඩාන්ත්‍රයේ සිදුවන රසායනික ජීර්ණය හෝ සිදුවන අවශෝෂණය. තේරෙනවද? කුඩාන්ත්‍රයේ සිදුවන රසායනික ජීර්ණය හරි නැත්නම් අවශෝෂණය ක්‍රියාවලිය හරි ගැන හොඳට බලන්න. ආමාශය රසායනික ජීර්ණය ගැන බලන්න. මේ ටික තමයි එතන දීලා තියෙන්නේ. හරිද? දෙවනි දවසේදී ගත්තාම කේටේ කෘත්‍යයන් ගැන බලන්න. ඒක හා දිත්ත සංසරණය ගැන බලන්න. මානව වසා පද්ධතියේ මූලික සැකැස්ම ගැන බලන්න. හරිද? ඊට පස්සේ හෘදේ සන්නයන පද්ධතිය ගැන ඔයගොල්ලෝ බලන්න ඕනේ. ඔන්න ඔය ටික තමයි. එතෙන්දී රචනා මොනවද කියලා දාලා තියෙන්නේ. ඒවට ලෑස්ති වෙන්න. ඉතින් සමහරවිට ස්ට්‍රක්චර්ස් එක දාපු එකකින් රචනා අහන්න පුළුවන්. ඉතින් එතකොට අර මේ ඔයගොල්ලෝ සයන්ස් කරන ළමයිනේ. තේරුණාද? මෝඩියෝ වගේ වැළලෙන්න ලෑස්ති වෙන්න එපා. නටන්න ලෑස්ති වෙන්න එපා. මේ මං කිව්වා මේ ඕනේ තැනකින් ළමයි MCQ ඒ කියන්නේ රචනා කියලා දාපු එකකින් MCQ එකක් අහන්න පුළුවන්. MCQ කියලා දාපු එකකින් රචනා අහන්න පුළුවන්. හැබැයි ඕගොල්ලෝ මෙන්න මේ දේවල් වලට මේ ප්ලෑන් එක ඇතුලේ ලෑස්ති වෙන්න අනිවාර්යෙන් මේ ප්‍රශ්න තියෙනවා. හරි. ඊට පස්සේ තුන්වෙනි දවසේදී ගත්තාම ළමයි හෘද චක්‍රය, ශ්වසන වර්ණක, ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් පරිවහනය ගැන ඒ සෙට් එක බලන්න. ශ්වසන වර්ණකයි මේ ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් පරිවහනය ගැන බලන්න. හරිද? හතරවෙනි දවසේදී ගත්තාම රුධිරයේ කැටි ගැසීම, රුධිර කාණ්ඩ කිරීම, රීසස්. මෙන්න මේ ටික. ඒ ටික තමයි ඔයගොල්ලෝ බලා ගන්න ඕනේ හතරවෙනි දවසේදී. සම්පූර්ණ මේ සෙට් එකම රුධිරයේ කැටි ගැසීම. ඒ කියන්නේ නම් මෙතනින් කොහෙන් හරි මෙන්න මේ සෙට් එක කලවම් වෙලා එක තැනකින් ප්‍රශ්නයක් හැදෙන්න පුළුවන්. මම කියන්නේ මේ තුනම එකට එනවා කියලා. තේරුණාද? මේ සෙට් එකෙන් කොහෙන් හරි මික්ස් එකක් ගහන්න පුළුවන්. පස්වෙනි දවසේදී ගත්තාම අභ්‍යන්තර හා බාහිර ශ්වසනය ගැන බලන්න ළමයි. ශ්වසන චක්‍ර පෙනහළු පරිමා හා ධාරිතා ගැන බලන්න. 6 වෙනි දවසේදී ගත්තාම ශ්වසන පද්ධතිය ආබාධ ගැන බලන්න. 7 වෙනි දවසේදී ගත්තාම ප්‍රතිශුද්ධ ජීවී ප්‍රෝටීන ප්‍රදාහක ප්‍රතිචාර ගැන බලන්න. තේරුණාද? 4 වෙනි සතිය සිව්වන සතිය ගැන. ඒ කියන්නේ අපේ මේ වර්ක් ප්ලෑන් එක ඇතුලේ අවසාන සතිය. එතකොට පළවෙනි දවසේදී ගත්තාම මේකේ පැය 4ක් 5ක් කියලා කියනවා. ආසාත්මිකතාව ගැන බලන්න කියලා තියෙනවා. සමස්ථිතියේ වුක්කවල කාර්යභාරය බලන්න කියලා තියෙනවා. මානව මුත්‍ර පද්ධතිය ආශ්‍රිත ආබාධ, මිනිස් කන හා කනේ කෘත්‍ය ගැන බලන්න කියලා තියෙනවා. දින 2 දෙවනි දවසේදී ගත්තාම ආශ්‍රුති විධානය බහිස්රාවී පාඩම එකට එකතු කරන්න පුළුවන් කියලා කතාවක් කියනවා. ඒ කියන්නේ ළමයි මේ ආශ්‍රුති විධානයත් එක්ක බහිස්රාවී පද්ධතිය පාඩම කොහෙන් හරි එකතු කරගන්න හැකියාවක් තියෙනවා. තයිරොයිඩ් ග්‍රන්ථිය අධිහා මන්ද තයිරොයිඩතාව. තයිරොයිඩ් ග්‍රන්ථිය ගැන බලන්න, අධිහා මන්ද තයිරොයිඩතාව ගැන බලන්න කියලා තියෙනවා. තුන්වෙනි දවසේදී ගත්තාම යුක්තාණුවේ භේදනය, බ්ලාස්ට කෝෂ්ඨයේ සෑදීම, අධිරෝපණය, කලල පටල ඇතිවීම. ඔන්න ඔය සෙට් එකම ගැන හොඳට බලන්න. එදාට ඒක විතරයි දීලා තියෙන්නේ. ඒ සෙට් එකම බලන්න ඕනේ. තේරුණා නේද? හතරවෙනි දවසේදී ගත්තාම ළමයි ශීරණය හා මව්කිරිවල සංරචක.
ශීරණයේ මව්කිරිවල සඳන් රචකයි ගැන බලන්න කියලා තිනවා. පස්වෙනි දවසේ ගත්තම ළමයි මෙන්න මේ පාඩම ගැන පොඩ්ඩක් වැඩි අවධානයක් දෙන්න. මෙන්න මේ දවස් ටික ගැන මේ ටිකට පොඩ්ඩක් ස්පෙෂල් ඔයගොල්ලෝ බලන්න ඕනේ. මොකද ළමයි තාම මේ අස්ති පාඩමේ රචනා ප්‍රශ්නෙම නෑනේ. එතකොට බලන්න කශේරුව හා එහි වක්‍ර ලොකු කොටසක් නෙමෙයි. හරි පොඩි කොටසක්. තේරෙනවද? ඔස්ටියෝපොරොසිස් ඔස්ටියෝආතරයිටිස් ලොකු කොටසක් නෙමෙයි. ඒතකොට මේ ටිකට පැය එකක් දෙකක් හොඳටම ඇති. ඊට පස්සේ 6 වෙනි දවසේ ගත්තම ඒත් පැය එකක් දෙකක් දීලා තියෙන්නේ මේ කංකාල පේශී හා සර්පණ සූත්‍රිකා වාදය ගැන හොඳට බලන්න. පැය දෙකක් මදි නම් පැය 3කට හරි 4කට හරි කමන්නේ යන්න මේක හොඳට බලන්න. කංකාල පේශී හා සර්පණ සූත්‍රිකා වාදය. 7 වෙනි දවසේදී ඍජු ඉරියව්ව පවත්වා ගැනීමට දේහ බර දරා ගැනීමට හා එවිදීමට අපර ගාත්‍රයේ අනුවර්තන. මෙන්න මේ ටික හොඳට බලා ගන්න. හරිද? ඔන්න ඔහම තමයි අපේ ප්ලෑන් එක ඇතුලේ වැඩ ටික තියෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් මේ වැඩ ටික මේක ඇතුලේ කරන්න. ඉතින් ළමයි මේක කරා කියලා මේ විදිහට වැඩ ටික කරා කියලා හින ගහන්නේ. තේරුණානේ? මේ ටික හරියට කරගත්තොත් මේවා ඔයගොල්ලෝගේ විභාගෙට ලොකු සපෝට් එකක් දෙනවා. ඒක 100% ෂුවර්. තේරුණාද? මේ ටිකට මම මේ කියන ප්ලෑන් එක ඇතුලේ මේ ජුනි මාසේ තාම දවස් තියෙනවා. ජුනි මාසේ ඉඳන් ජුනි මාසේ පළවෙනිදා ඉඳන් මේ මාසේ අවසන් වෙනකම් වැඩ කරන්න. දෙවෙනි මාසේදී කියන අවසාන මාසේනේ ජූලි මාසය කියලා කියන්නේ ජූලි මාසයට ප්ලෑන් එකක් දෙන්නම්. එතනට ඔච්චර ලොකු ප්‍රශ්න වැඩ ටිකක් මම දෙන්නේ නැහැ ළමයි. මේ පාඩම ඇතුළතදී මීට වඩා අඩු ප්‍රමාණයක් දෙන්නේ. ඒතකොට මේ මාසේ ඒ ටික කවර් කරමු. තේරෙනවද? ඒක හැමෝටම ෆ්‍රී දෙ නේද යන්නේ. මේ මාසෙදී ඒ ටික ඔයගොල්ලෝ හැමෝටම දෙන්නම් මේ වගේ ප්ලෑන් එකක් එක්ක ඒ වැඩේ කරගන්න, ගොඩ දාගන්න. එහෙනම් හැමෝටම කියන්න තියෙන්නේ ඕගොල්ලෝ මේ වැඩේ විශ්වාස කරලා වැඩ කරන්න. මේ වැඩේ වැඩ කරගත්තොත් මේ ටික පාඩම් කරගත්තොත් ඔයගොල්ලන්ට අපත යන්නේ නැහැ. ඔයගොල්ලන්ට මේක විභාගෙට අනිවාර්යයෙන්ම ලොකු සපෝට් එකක් ලැබෙනවා. හරිද? එහෙනම් හැමෝටම අනාගතේ එන විභාගෙට හොඳට මුහුණ දෙන්න ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබෙන්න ඕනේ. කලබල වෙන්න එපා විභාගේ වෙලාවෙදී. හොඳට කල්පනා කරන්න. විශ්වාසය, තමන්ගේ විශ්වාසය තියන්න. අර කතාවක් තියෙන්නේ කුරුල්ලෙක් අත්තක වහද්දී ඒ කුරුල්ල අත්තේ ශක්තිය ගැන විශ්වාස කරන්නේ. එයා විශ්වාස කරන්නේ අත්තටු දෙකේ ශක්තිය ගැන. එහෙනම් ඔයා විශ්වාස කරන්න ඔයාව. ඔයාට පුළුවන්, මට පුළුවන් කියන දේ ඇතුලේ මේ අවසාන මාස දෙක වැඩ කරන්න. එහෙනම් හැම ළමයෙක්ටම ජයෙන් ජයම වෙන්න ඕනේ.